එයා ෆ්‍රයර් එකේ මෙන්න මේ වගේ ලස්සන soft mini muffins හදමුද? මේක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. අපිට ඕන කරනවා වැනිලා, baking powder, palm පිටි, fresh milk, දිය කරගත්තු butter හරි margarine හරි, සීනි, බිත්තරයක්, dried plums. මුලින්ම භාජනයක් අරගෙන ඒකට සීනි කෝප්ප 3න් එකක් දාගන්නවා. මේවයි quantities ඔක්කොම මම description box එකේ දාලා තියෙන්නේ. ඊට පස්සේ දිය කරගත්ත බටර් මේස හැඳි 2ක් දානවා. මේකට බිත්තරයක් එකතු කරගන්නවා. සීනි ටික දිය වෙනකන් ටික වෙලාවක් බීට් කරගන්න. මේකට වැනිලා මේස හැඳි භාගයක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි 4න් එකක් එකතු කරගන්නවා. පින්ච් එකක ප්‍රමාණය. ඊට පස්සේ ආයෙත් බීට් කරන්න පටන් ගන්නවා. මේකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප 3න් එකක ප්‍රමාණයක් එකතු කරගන්න. ආයෙම බීට් කරන්න පටන් ගන්න. මේ වෙලාවේ සීනි දිය වෙලාද කියලාත් බලන්න. දැන් අපි dry ingredients ටික ලෑස්ති කරගමු. පිටි කෝප්ප එකකට baking powder තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේක whisk එකකින් හොඳට කවලම් කරගන්න. අපි අර කලින් හදාගත්තු මිශ්‍රණයට මේ පිටි ටිකෙන් ටික එකතු කරලා හොඳට කැට නැති වෙනකන් මේ වගේ හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න ඕන. බීට් කරන්න යන්න එපා. දැන් පේනවද මේක කැට මුකුත් නැතුව ස්මූත් මිශ්‍රණයක් වගේ තියෙනවා. මේකට dried plums කෝප භාගයක් එකතු කරගන්නවා. දැන් අපේ බැටර් එක රෙඩි. මම මෙන්න මේ වගේ සිලිකන් මෝල්ඩ් එකක් තමයි යූස් කරන්නේ. මේකට මම කප්කේක් ලයිනර්ස් දාලා ලෑස්ති කරගන්නවා. ඔයාලට තනි සිලිකන් කප්කේක් මෝල්ඩ්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාවේදී එයාර් ෆ්‍රයර් එක ප්‍රීහීට් වෙන්න තියන්න අංශක 160කට. බැටර් එකෙන් ටික ටික දාගන්න. උඩිනුත් ප්ලම්ස් ටිකක් ඉහ ගන්න. එතකොට තවත් ලස්සනයි. දැන් මේකේ එයාර් ෆ්‍රයර් එකේ අංශක 160කට මිනිත්තු 15ක් තියාගන්න ඕන. දැන් මේ මිනිත්තු 15කට පස්සේ මේක හොඳට බේක් වෙලා තියෙනවා. අපි එකක් එළියට අරන් බලමු. මාරම සොෆ්ට් එකට තියෙනවා. එහෙනම් ඔයාලත් හදලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න.